අමාරු වැටලා නේ ඉන්නේ. මම මොනවා කරන්නද? නේද? මගේ ආදරණීය බෑන්ඩ් එක නේ? අපි කිව්වද මේ අමාරු දාන්න එපා. අපි අමාරු දැම්මා වගේ. රයිට් ඉතින් කියන්න ඔයාලට මේව හම්බෙන්නේ කොහොමද කියලා. හම්බෙන්නේ කේඩියෝගේ ෆෝර්ත් එකේ. ෆෝර්ත් එකේ මම රිසර්ච් එක තමයි ඒ කියන්නේ කොහොම බැලුමක්ද ඔයාලට වැටුනේ? කොහොමද කියන්න බලන්න පොඩ්ඩක් හම්බුණා කියන්නේ මේවට ඉතින් පොඩ්ඩක් බැලුවා 60 කන්න පේන ලස්සන කුමාරිකාවක් ඉන්නවා. එයා දවසක මගේ වෙනව නම් හොඳයි කියලා හිතුවද? එහෙම තමයි ඉතින්. අවුරුදු 4ක් නේ. ඉතින් කියන්නකෝ කොහොමද ඔයාලා මෙයාව මුල්ම දවස් දැක්කහම ඔයා මෙයාව කැමතුණාද නැත්නම් පොඩ්ඩක් ගණන් ගත්ත නැත්නම් පොඩ්ඩක් ලොකු සීන් එකකින් හිටියද? නෑ මම ඇත්තටම මෙයාට කතා කරේ මගේ රිසර්ච් එක කරන්න. හොඳටම රිසර්ච් එක කරලා තියෙනවා නේ. ඔන්න. මොකක්ද රිසර්ච් එක මටත් පොඩ්ඩක් කියන්න අවුලක් නෑ. ඩිග්‍රී එකේ ෆයිනල් ඉයර් රිසර්ච් එක. මටත් එහෙම දෙකක් තිබ්බා නම් අවුලක් නෑ නේ. ඉතින් මොකද හිතන්නේ? අද දවසේ ඔයා හිතනවාද ලස්සන ජීවිතයක් නැත්නම් ගත ගන්න පුළුවන් කියලා? ඔයා හිතනවාද ඔයාලා ජීවිතේ හම්බුන හොඳම කෙනා ඕනේ දෙන්නේ නේද? නැත්නම් මගුලක් කතා කරනවද මේ මගුල දවසේ නේද? ඔව් ඇත්තටම මගේ ෆස්ට් ලව් එක එයාත් මගේ ෆස්ට් ලව් එක. හරි ලස්සන ආදර කතාවක්. ඉතින් ප්‍රාර්ථනා කරනවා ජය වෙන්න ප්‍රාර්ථනා කරනවා හැමදාමත් මේ ලස්සන හිනාව මේ විදිහටම හැමදාම තියෙන්න ප්‍රාර්ථනා කරනවා. සහ පෞල් ජීවිතයක් වුණාම පොඩි පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. ඒ හැම දෙයකටම මුහුණ දීමේ හැකියාව, ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ දෙවෙනි ගීතයෙන් පොඩි සින්දුවක් මම ගායනා කරන්න. ඩාන්ස් Bring me